අපේ ඔවින් මල්ලි හරි. අමල තාත්තලාත් ඉන්න වෙලාවේ මරු වැඩක් තියෙනවා. මේ ඔවින් මල්ලි ගැන මං මෙතෙන්ට ආවට පස්සේ කියන්නම්. හරිද? මේ ඔවින් මල්ලිගේ දක්ෂතා ගොඩක් තියෙනවා. ගම්පලේ ඉඳලා විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ගම්පලේ ඉඳලා ගොඩාක් කලාවෙන් ඉස්සරහට ගියපු කෙනෙක්. මීඩියා උණක් තියෙන කෙනෙක් අර කලින් වගේම. ඒ වගේම තමයි මතක තියාගන්න මීඩියා කියන්නේ ටීවී එකේ ඔළුව දාගන්න එකම නෙවෙයි. ඔය අම්මලා තාත්තලා පුළුවන් නම් ගිහිල්ලා එයාලගේ ජෙනරේෂන් එකට කියන්න. මීඩියා කියන්නේ ඉසෙට්ස්කෝ එක වැඩිම විෂයක්. හරිද? විශ්වවිද්‍යාලේ යන්න ගැළපෙන විෂයක් වගේම අනිත් දේවලුත් ඒකේ තියෙනවා. හරිද? එතකොට මේ ඔයින් මල්ලිය සමහර ටීවී එකේ එහෙමත් දැකලා ඇති. ඒ වුණාට මේ නාට්‍ය ගීත එහෙම හරියට රස විඳලා ඇති අම්මලා තාත්තලා. ඒ කාලේ චිත්‍රපට ගීත, නාට්‍ය ගීත එහෙම තියෙනවා. ඒතර ඔවින් මල්ලි කියන්නේ ඒකට ගොඩක් දක්ෂ කෙනෙක්. නාට්‍ය හා රංකලාව පැත්තෙන්, මීඩියා පැත්තෙන් ගොඩක් දේවල් හදාarලා තියෙන කෙනෙක්. ඒතර නාට්‍ය ගීත ගැන, ඒ වගේ ඉතිහාසය ගැන, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒතර අපිට පැය භාගයක විතර වෙලාවක් තියෙනවා ඔවින් මල්ලිත් එක්ක මේ වැඩේ කරන්න. එයා ඔයාට දැනුමක් දෙන ගමන් අම්මලා තාත්තලාත් ඉන්න නිසා අපි නාට්‍ය ගීතයක් එහෙමත් කියන ගමන් වැඩේ හදාගෙන යන්. මේ ඔයින් අයියට ක්ලැප් එකක් දෙන්න ළමයි. හරි. අයිබෝවන්. කොහොමද? මේ හරි එහෙනම් ඉතින් මේ ටිකක් මේ හදිස්සියෙම තමයි මේ අයියව සම්බන්ධ කරගෙන වැඩේට ඔයාලව බලන්න එන්න උනේ. ඇත්තටම එන්න ආසාවක් තිබුණා ඔයාලව බලන්න. මේ ඔව් දැන් ගිය අවුරුද්දෙත් එක සැරයක් බලන්න එන්න ඉඳලා කොහොම හරි ඒ වැඩේ බැරි වුණා. ඉතින් ඊට පස්සේ දැන් මේ පාර කොහොම හරි එනවම කියලා හිතාගෙන ඔන්න මේ පාර කොහොම හරි එන්න පුළුවන් වුණා. ඉතින් කොහොමද දැන් මොකද වැඩ කටයුතු දැන් කොහොමද විභාගෙට ලෑස්තිද? hina වෙන්නේ ලෑස්තිද? ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? හරි උත්තරයක් ඒකට. හරි කොහොම හරි දැන් ඉතින් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. දැන් ඉතින් තව මාස දෙකක් වගේනේ තියෙන්නේ නේද? ඉතින් කොහොම හරි මම ඇවිල්ලා දැන් අයියා මේ ඔයාලගේ සමීර සර් කිව්වා වගේ ඉතින් දැන් මම කරන්නේ නාට්‍ය හා රංග කලාව. ඉතින් මගේ උපාධිය මම හදාරන්නෙත් නාට්‍ය හා රංග කලාවෙන්. ඉතින් මම අද පොඩ්ඩක් ආවේ ඔයාලත් එක්ක ඒව ගැන චුට්ටක් කතා කරලා යන්න. ඉතින් පොඩි වෙලාවක් අපිට තියෙන්නේ. ඉතින් ඔයාලගේ විෂයයටත් සම්බන්ධ විෂයක් විදිහට තමයි මම දකින්නේ නාට්‍ය හා රංග කලාව කියන එක. මොකද sannivedana හා මාධ්‍ය අධ්‍යයනය දැන් මමත් උසස් පෙළට sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයත් කරා. ඒකත් එක්ක නාට්‍ය හා රංග කලාවත් මම කරේ. ඉතින් ඒක හින්දා ඉතින් මේ විෂයන් දෙකම ළඟින් යන ඉතින් සම්බන්ධ විෂයන් දෙකක්. ඉතින් එතකොට ඔයාලටත් ඒක ළඟයි. දැන් නාට්‍ය හා රංග කලාව කරන අයත් ඇතිනේ. කෝ බලන්න කවුද කරන්නේ නාට්‍ය හා රංග කලාව විෂය කවුද කරන අය කෝ බලන්න අත උස්සන්න නිකන් අත උස්සන්න. එක්කෙනයි දින්නේ. හිමීට එන්නේ නිකන් අර බාගෙට උඩට. ඒ කියන්නේ තව ඇති මට හිතෙන්නේ තාම එන්න ගමන් වගේ එකක් තියෙන්නේ නේ උඩට. හරි ගමන්නේ. මේ තව ඒක තමයි ඉන්නම අර එක්කෙනෙක් කිව්වම ටික තමයි ආරෝහණ පිටිවලට පොඩි එකේ ඉඳන් එනවා උඩට. හරි කොහොම හරි ඉතින් මේ හරි. ඒ කියන්නේ නාට්‍ය රංග කලාව විෂය කියන්නේ හරි සුන්දර විෂයක්. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට විඳින්න පුළුවන් විෂයක්, අපිට දැනෙන විෂයක්. ඉතින් ඒ වගේම දැන් අපේ මීඩියා වගේම තමයි අපිට එන්ජොයි කරන්න පුළුවන්, අපිට මානසික නිදහසක් හම්බෙන හොඳ විෂයක් තමයි නාට්‍ය රංග කලාව විෂය කියන්නේ. මේ එතකොට හරි මේ ඉතින් අපි කතා කරේ නාට්‍ය රංග කලාව කියන විෂය. ඉතින් අපි විෂයක් විදිහට හදාරන්න ඕනෙත් නෑ. ඒක අපි හැමෝටම ටිකක් ළඟයි. වේදිකා නාට්‍යෙම බලනවද? ඔව්ද? ඔව් හරි.
ඔව් වේදිකා නාට්‍ය එහෙම බලනවා නම් ඇත්තටම දන්නවා මේ වේදිකා නාට්‍ය කියන්නේ මොකද්ද මේ නාට්‍ය හරංග කලාව વિશે තියෙන ඉතින් විශේෂත්වය මොකද්ද කියන එක. ඉතින් අපි සුට්ටක් කතා කරමු. ඉතින් මේ දැන් නාට්‍ය රංග කලාව කරන අය සහ විෂයක් විදිහට කරන්නේ නැති අයට හැමෝටම ටිකක් හුරු පුරුදු වෙන්නත් එක්ක මේ විෂය නාට්‍ය හා රංග කලාව ගත්තාම දැන් අබින හතරක් තියෙනවා අහලා තියෙනවද? කෝ කරන අය දන්නවනේ. මොනවද අබින හතරක් තියෙනවා? මොනවද? ආංගික, වාචික, සාත්වික, ආහාරය. අන්න හරි. දැන් මේ හතර අපිට සෑහෙන වැදගත්. ඒ කියන්නේ මේක තමයි මූලික හරය අපි ගත්තොත් නාට්‍ය රංග කලාව කියන විෂය ඇතුලේ. ආංගික අභිනය කියන්නේ මොකද්ද? අපි අංග චලන වලින් අපි රංගපාද්‍ය අපේ අංග චලන භාවිතයෙන් අපි කරන දේවල් වලට අපි කියනවා ආංගික අභිනය කියලා. අපි ඒ කියන්නේ අභිනය කියන්නේ අපි දෙයක් ඉස්සරහට රැගෙන එීම. ඒ කියන්නේ ප්‍රේක්ෂකයා ඉදිරියට අරගෙන එන එක තමයි අභිනය කියලා කියන්නේ. අපි ඒගොල්ලොන්ට දැන් අපි ප්‍රේක්ෂකයන්ටනේ අපි නාට්‍යයක් හරි මොකක් හරි කරද්දී අපි ඒක ඉස්සරහට අරගෙන එන්නේ. ඉතින් එතකොට ඕකේ ආංගික අභිනය කියන්නේ ඔන්න අංග චලන භාවිතයෙන් කරන ඒ අභින භාවිතය තමයි ආංගික අභිනය. වාචික අභිනය කියන්නේ ඔන්න ඒක ඔයාලට ටිකක් ළඟයි. දැන් sannivedana මාධ්‍ය අධ්‍යයනය කරද්දී මොකද්ද වචන භාවිතාව. ඒ කියන්නේ දැන් අපි දෙබස් අපි පාවිච්චි කරන වචන හරි ඒව භාවිතයෙන් අපි දෙයක් ඉදිරිපත් කරන එකට තමයි අපි වාචික අභිනය භාවිතා කරනවා කියලා කියන්නේ නේද? එතකොට සාත්වික අභිනය කියන්නේ මොකද්ද? මේ අපිට අපේ ඉස්සරහම තියෙන ලොකු මේකක් මොකද්ද? මූණ. මූණේ තියෙන භාව නිරූපණයන් හැඟීම් ප්‍රකාශනයන් වලට තමයි සාත්වික අභිනය කියලා කියන්නේ. මූණේ ඉරියව්. එතකොට ආහාරය අභිනය කියන්නේ මොකද්ද? ආහාරය අභිනය අපි මොකක් හරි රංගයක් හරි මොකක් හරි කරද්දී ඒකට වේදිකාව දැන් අපි වේදිකාවෙන් රඟපාන්නේ. වේදිකාවට පිටින් අරගෙන එන. ඒ කියන්නේ වේදිකාවට අපි බාහිරින් අරගෙන එන රංග භාණ්ඩ වේවා, ඒ කියන්නේ පසුතල නිර්මාණ, ඒ හැමදේම රංග වස්ත්‍ර, ඒ කියන්නේ ඇඳුම් පැළඳුම්, ඒවා ඔක්කොම ආහාරය අභිනයට තමයි අයිති වෙන්නේ. ඉතින් ඔය පොඩ්ඩක් ඔය ටික කිව්වේ අපිට සරලව දැන් මේ නාට්‍ය ආරංග කලාව කියන විෂයේ පොඩි සෙන්ස් එකක් අපිට ගන්න පුළුවන් වෙන්න. ඉතින් අපි නිකන් කතා කරමු දැන් මේ ඔයාලා නාට්‍ය ගීතේම අහලා තියෙනවනේ. නාට්‍ය ගීත අහලා තියෙනවද? අහලා තියෙනවද? ඔව්. හරි. නාට්‍ය ගීත අහන්න ආසද? ඔව්. ඔව්ද නැද්ද? ඔව්. හරි. දැන් මේ නාට්‍ය ගීතයක් අපි නාට්‍ය ගීත දෙකක් විතර කියමු. දැන් මේ මමත් ආසාවෙන් ආවේ ඔයාලත් එක්කම කියන්න. දැන් මම විතරක් තනියම කියන්න නෙවෙයි. අපි ඔක්කොලාම අපි එකට කියමු. හරි? නාට්‍ය ගීතයක් කියද්දී නාට්‍ය ගීතයක දැන් අපි වේදිකාවේ මේ නාට්‍යයක් රඟපාන්නේ. අපි වේදිකාව උඩ අපි වේදිකාවේ දැන් ඔන්න හිතන්නකො මම දැන් ඔයාලට රඟපාලා පෙන්නනවා. මෙන්න මේ වගේ වේදිකාවක් උඩනේ අපි රඟපාන්නේ නේද? එතකොට මේකෙදි අපි මේ දැන් නාට්‍ය ගීතයක් එහෙම ගායනා කරද්දී අපේ මොනවද ප්‍රධාන වෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මොනවද ඒවා? අර මං ඉස්සෙල්ලා කිව්වේ අබින ටිකක් ගැන මං ඒකෙන් පටන් ගත්තේ ඒකයි. දැන් අපි අබින හතරම අපි පාවිච්චි කරනවා අපි වේදිකාවේදී. හරිද? අපේ මූණේ ඉරියව්, අපේ අංග චලන, එතකොට අපේ වචන, ඒ කියන්නේ අපි වචන වලින් සින්දුව කියන්නේ. එතකොට සමහර විට අපි ගත්තොත් අපි ඒකට බාහිරින් වේදිකාවට බාහිරින් අරන් එන දේවල් ඒවා ඔක්කොම පාවිච්චි කරලා කරන්නේ. හැබැයි මේකෙදි ටිකක් ප්‍රධාන වෙන දේවල් ටිකක් තියෙනවා. මූණේ ඉරියව්, අංග චලන, ඒ වගේ දේවල් මේකෙදි ටිකක් ප්‍රධානයි. හරිද? එතකොට අපි අර රංගපාලා පෙන්නද්දී ඒක හරියට ඒ කියන්නේ බලන කෙනාට දැනෙන්න නම් ඒක අපි ඒ විදිහට හොඳට මූණේ ඉරියව් හොඳට පෙන්නලා අපි කරන්න ඕනේ. දැන් හරි. දැන් අනිත් එක ඔයාලට මේක විශේෂයි. දැන් ඕගොල්ලොන්ට A level ප්‍රැක්ටිකල් එකක් තියෙනව නේද? තියෙනවනේ. දැන් නාට්‍ය ආරංග කලාව කරන අයට මේක විශේෂයෙන්ම වැදගත් වෙයි. හරි. දැන් එතකොට ඔයාලට නාට්‍ය ගීතයක් එහෙම කියද්දි නාට්‍ය ගීතයක් එහෙම කොහොමද කියන්නේ? ඒක හොඳට ප්‍රාසංගිකව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන දේවල් මේ ඉතින් අපි ඒව ප්‍රාසංගිකව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි පොඩ්ඩක් මේ අපි බලන්න යන්නේ. හරි. දැන් මම ඔයාලත් එක්ක ඔන්න
දැන් මම පොඩි නාට්‍ය ගීත දෙකක් ඔයාලත් එක්ක කියන්න ඕන හින්දාම මම මේ දාගෙන ආවා මේ සර්ටත් කියලා අපි මෙහෙම කියමු කියලා. හරි. මේ ඒක නිසා එහෙනම් අපි ඉස්සල්ලා කියමුද සින්දුවක්? කියලා ඉමුද ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමුද? ආද? ඒ සද්දේ මදිනේ අප්පා. මගේ දැන් මම මයික් එක නැතුව කතා කරොත් මට මේ ගානට කතා කරන්න පුළුවන්. ආද? අන්න හරි. අන්න මම කැමතිම ඔය ගානට පොඩ්ඩක් කතා කරන්න. මොකද මට ගෙදරදිවත් පොඩ්ඩක් හිමීට කතා කරන්න බෑ. හරි. දැන් ඒකින්ද මට පොඩ්ඩක් රහස් කියන්න බෑ. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. හරිද? ඒකින්ද මාත් කැමතියි ඔයාලත් මේ ගානට නේද සර්? දැන් මීඩියා කරනවා නම් අනිවාර්යෙන් සත්‍ය තියෙන්න ඕන. හරි. අනිවාර්යෙන් හොඳට කට ඇරලා දැන් අපි වේදිකාවක රඟපාද්දිත් එහෙමයි. හරි. අපි දැන් වේදිකාවක දැන් අම්මලා දන්නවනේ. වේදිකා නාට්‍ය බලලා තියෙනවනේ. හරිද? දැන් අපි ගිහිල්ලා රඟපාද්දි ඔයා මොනවද කිව්වේ? ඒ වගේ කිව්වොත් කාටවත් ඇහෙන්නේ නැහැ. හරිද? දැන් ඔයා මොනවද කියන්නේ? කිව්වොත් ඇහෙනවනේ. ඒක තමයි දැන් මේ වේදිකාවේදී අපිට මම ඒකයි කිව්වේ මේ මීඩියා සහ ඩ්‍රාමා කියන දේ දෙකම සෑහෙන්න සම්බන්ධයි කියලා. අපේ sannivedanaye අපි මේකෙදී අපි ටිකක් අපේ voice එක එහෙම අපේ voice projection අපි කියන හඬ ප්‍රක්ෂේපණය හරි මේ විශේෂයි සෑහෙන වැදගත්. අපි දන්නවනේ ඉතින් ගෙවල් වලදී කොහොමද සද්ද කියලා නේද? මෙතනදී සද්ද නැති වුණාට ඒකින්ද ඊ සද්දේ අපි අද පොඩ්ඩක් මෙතනට අරගෙන කතා කරමු. අද මාත් එක්ක සද්දට කතා කරනවානේ. හවුද? නියමයි යන්න හරි. හරි. එහෙනම් මේ ඔන්න මම සින්දු මේ දෙයක් මේ පොඩ්ඩක් දාගෙන ආව ඔයාලත් එක්ක කියන්න මේක පොඩ්ඩක් මීට යන්නේ හැබැයි. ඔව් හරි. ඒක පොඩ්ඩක් ලෝඩ් වෙනකම් මම මේකෙන් කියන්නම්. හරි. මේ මම දැනට මයික් එකෙන් කතා කරන්නම්. මේ හරි. එතකොට මේ මොකද්ද දැන් ඔයාලා අහලා තියෙනවද දැන් වේදිකාවේ වේදිකා නාට්‍යයක් ඇතුලේ වේදිකා නාට්‍ය ගීත කියනවා දැකලා තියෙනවද? ඇත්තටම ස්ටේජ් එකේ ලයිව් දැකලා තියෙන්න පුළුවන්. අපි ෆෝන් එකකින් හරි ටීවී එකේදී හරි එහෙම දැකලා තියෙන්නත් පුළුවන්. එතකොට කොහොමද මේ වේදිකා නාට්‍ය ගීතයක් ගායනා කරද්දී සාමාන්‍යයෙන් ඒ රංගපාන කෙනාගේ මූණේ තියෙන ඉරියව් එහෙම ටිකක් වැඩිපුර පෙන්නනව නේද? ඔව් දැන් අපි ටෙලිවිෂන් එක කියන්නේ අපි කැමරා එකට රංගපාද්දි සහ වේදිකාවේදී රංගපාද්දි ඔන්න ඔය වෙනස තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කැමරා එකට රංගපාද්දි පොඩ්ඩක් අපි අර අපේ මූණේ ඉරියව් ඒවා අපි මේ භාවිතා නොකරනව නෙවෙයි. හැබැයි ඒකට අපි කැමරා එකට වැඩිය වේදිකාවේ රංගපාද්දි අපි පොඩ්ඩක් අපේ මූණේ ඉරියව් හරි අපේ අංග චලන එහෙම ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා. ඇයි උත්තරටියක් මොනාරි කියන්නේ ඇයි අපි වේදිකාවේදී වැඩිපුර ටිකක් අපේ හඬ අපේ අංග චලන ඉරියව් වැඩිපුර පාවිච්චි කරන්නේ ඇයි? කොයිද? ඇහෙන්නේ දන්නේ ඇයි? නෑ උත්තරයක් නෑ. හරි දැන් උත්තරේ එනම් මන් දෙන්නම්. හරි. දැන් වේදිකාවේදී අපි ඒවා ටිකක් වැඩිපුර පාවිච්චි කරන්නේ අපි සජීවී ප්‍රේක්ෂක පිරිසක් එක්කනේ ගනුදෙනු කරන්නේ වේදිකාවේදී. එතකොට වේදිකාවේදී අපි රංගපාන දේවල් අපිට ටිකක් වැඩිපුර ප්‍රේක්ෂකයාට ලං කරන්න වෙනවා. හරි. ඒක සමහර වෙලාවට දැන් හිතන්නකෝ හරි මම මෙතන ඉඳන් කියද්දි අන්න අතන අර පිටිපස්සෙම ඉන්න පුතාට හරියට පේන්නත් ඕනේ. ඒ වගේම මෙන්න මේ හතර දෙනාට හරියට පේන්නත් ඕනේ මං ඉස්සරහම ඉන්න මෙන්න මෙහෙම. හරිද? දැන් මම මෙහෙම ඉඳලා මං කියලා hina වුණත් මං අරගොල්ලොන්ට කරලා hina වුණත් ඒක හොඳට පේන්න ඕනේ වෙනසක් නැතුව. ඒකට නම් මොකද්ද වෙන්න ඕනේ? ඒකට වෙන්න ඕනේ අපි අර කරන ඉරියව් ටිකක් වැඩිපුර මේවා කරලා පෙන්වන්න ඕනේ. දැන් මං කැමති කෙනෙක් කියමු. හරි. මං කැමති. කිව්වොත් දෙකක් නේද? හරි. යන්නේ ඒකට තමයි කියන්නේ මේ වෙනස. හරිද? දැන් අපි වේදිකාව දැන් සමහර විට අපි කැමරාවේ කියද්දි මේ දැන් මං කැමති නෑ කියමු. කැමරාවට අපි කියන්න පුළුවන් සමහර වෙලාවට මං කැමති නෑ. වේදිකාවේදී පොඩ්ඩක් ඕක කියද්දි මං කැමති නෑ. එතකොට ඒක ටිකක් වැඩි. ඒක වැඩි වෙන්න හේතුව තමයි ඒක ඇතුලේ අපි අර මේ කිව්ව දැන් මේ හතර දෙනාට මගේ එක්ස්ප්‍රෙෂන් ටික හරියට දැනෙනවා වගේම අර පිටිපස්සේ කොනේම ඉන්න කෙනාටත් ඒක හොඳට පේන්න ඕනේ. මගේ මූණේ ඉරියව්, මගේ voice control එක, මගේ voice variation, ඒ කියන්නේ හඬේ තියෙන විවිධත්වය. ඒ හැමදේම දැනෙන්න ඒක හොඳට දැනෙන්නේ අන්න ඒ විදිහට ප්‍රොජෙක්ට් කරොත්. අන්න ඒක තමයි මේ වේදිකාවේදී තියෙන විශේෂත්වය. හරි. පළවෙනි එක හරි.
හරි. ඒක තාම ලෑස්ති වෙනකම් මම මේ පොඩ්ඩක් මම ඒකනේ කිව්වේ පොඩ්ඩක් හදිස්සි ආපු හින්දා නේද සර්? අපිට ඒක ලෑස්ති කරගන්න ටයිම් එකක් හම්බුන්නේ නැහැ. ඒක නිසා මම මේම කතා කර ඉන්න එක කම්මැලි නෑනේ. අවුලක් නෑනේ. අවුල් වගේද? නෑ. හරි. හරි. ඔන්න ඒක තමයි දැන් මං කී හිටියේ. දැන් ඔන්න වේදිකා නාට්‍යයක තියෙන විශේෂත්ව වලින් එකක්. හරි. එතකොට දැන් හරි වේදිකා නාට්‍ය රංගපාලා තියෙන කට්ටිය අත උස්සන්න පොඩ්ඩක්. නෑ. නැද්ද? කොල්ලොත් නෑ. කොල්ලෝ කෙල්ලෝ? කෙනෙක්ගේ අතක් ඉස්සුනා. හරි. හරි. දැන් එහෙනම් දැන් මං අහන්නම්කෝ දැන් ඔයාට කොහොමද දැන් රංගපාද්දී ඔයාට දැනිච්ච දේවල් කොහොමද වේදිකාවේ? හරි. නිකන් අනික යාළුවන්ටත් දැනෙන්නත් එක චුට්ටක් කියන්නකෝ. දැන් ඔයාට වේදිකා නාට්‍යයක් රංගපාද්දී වේදිකාවේදී ඔයාට දැනුණ දේවල් කොහොමද? ඒ කියන්නේ මේ වේදිකා නාට්‍ය කියන්නේ නාට්‍ය රංගලාව තෝරගත්ත දවස්වල දැනන් හිටියේ නෑනේ මුකුත්. ඒ කියන්නේ ආසාවක් ආවා. ඊට පස්සේ මේ ඒ කියන්නේ අයියා වගේම පොඩි ගාන හැදෑරුවා. රංගපාන කියන එක මොකද්ද කියන එක ඒ කියන්නේ අර අභිනයන් ටික ඒකම ඉගෙනගෙන ඒක අර මේ ඩෙවලොප් කරන්න ලොකු ආසාවක් ආවා. ඒ කියන්නේ අර අයියා කිව්වා වගේම මේ ස්ටේජ් එක රංගපාන එක සාමූහිකව එක කරන එක මේ ඒක ලොකු බොන්ඩ් එකක් ඇති වෙන ඒගොල්ලොත් එක්ක. ඒ කියන්නේ අපේ රංගපාන කට්ටියත් එක්ක එතකොට ක්‍රූ එක ඒ හැමෝම එක මේ ලොකු බොන්ඩ් එකක් ඇති වෙනවානේ. අන්න ඒක තමයි මේ ඇක්ට් එකක් අස්සේ සහ ඒක අර ක්‍රියාවලියක් අස්සේ තියෙන ලොකුම දේ. බොන්ඩ් එකක් ඇති වෙන එක. අන්න එයා වැදගත් කතාවක් කිව්වා. හරි. දැන් මේ වැදගත් වචන කීපයක් කියුණා යාගෙන්. මේක සාමූහික කලාවක් කියන එකක් කිව්වා. හරිද? ඒ වගේම ඒක ඇතුලේ හොඳ බොන්ඩ් එකක් හැදෙනවා කියන එක කිව්වා. දැන් මේ කාරණා දෙකම සෑහෙන වැදගත් වේදිකා නාට්‍යයක් ඇතුලේ. දැන් අර පළවෙනියට කිව්ව දැන් මේ නාට්‍ය කියන්නේ සාමූහික කලාවක්. විශේෂයෙන් වේදිකා නාට්‍ය. හරි. සාමූහික කලාවක් කියන්නේ ඇයි? වේදිකා නාට්‍යයක් කරන්න එක්කෙනෙක්ගේ මහන්සියෙන් බෑ. නේද? ඒකට සෑහෙන පිරිසකගේ මහන්සියක් තියෙනවා. ආලෝක කරන ශිල්පීන් ඉන්නවා, අංග රචනා ශිල්පීන් ඉන්නවා, පසුතල නිර්මාණ ශිල්පීන් ඉන්නවා. හරි. රංග භාණ්ඩ නිර්මාණකරුවෝ ඉන්නවා. ඉතින් එතකොට අර කිව්වා වගේ මොකද්ද නම? තරිඳුනී කිව්වා වගේ මේක සාමූහික කලාවක්. ඇත්තටම මේකේ තියෙන වටිනාකම අන්න ඒකයි. අපි නිකන් අපි අර තනියම කරන වැඩක් වගේ නෙවෙයි මේක සෑහෙන පිරිසකගේ ලොකු එෆර්ට් එක ප්‍රතිඵලයක් තමයි වේදිකාවක් උඩ අපි නාට්‍යයක් විදිහට එලි දක්වන්නේ. ඉතින් ඒක නිසා අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු. හරි. අපි සින්දුවක් අහලා ඉමු. ආලයිමුද? අහලා ඉමු කියන්නේ අපි ඔක්කොලාම කියමු. දැන් වේදිකා නාට්‍ය වල ආස කට්ටියනේ ඉන්නේ. දැන් මේක ඕගොල්ලෝ ටිකක් අහලා තියෙන සින්දුවක් වෙයි. නාට්‍ය ගීත වලින් ටිකක් ප්‍රසිද්ධ සින්දුවක් මේක. ඒක නිසා අපි අහලා බලමුද මේක ලස්සන නාටකම් ගීයක්. ආමුද? අන්නේ සද්ද තියාගන්න දැන් මම යනකම් ඒ සද්ද තියෙන්න ඕනේ. හරිද? ගියාට පස්සේ සමීර සර් එක්ක ගනුදෙනු කරද්දිත් ඒ සද්ද තියාගන්න. හරි නැත්තම් මට වගේ කියද්දි මට මදි. ඒකින්ද ටිකක් අර සද්දෙට කතා කරද්දි පොඩ්ඩක් දැනෙනවා වැඩි මට. එතකොට තව ටිකක් වෙලා ඔයාලත් එක්ක මේ වැඩේ කරගෙන යන්න හිතෙනවා. හරි? හරි. එහෙනම් අපි සින්දුවක් කියලා යමු. හරි? හරි. Hari. शांत जोनगे विधि काटे शांत जोनगे विधि काटे मालू विलंदाम शांत जोनगे विधि काटे
මාළු කඩේ වටේ ගෑනු මාළු නැතිව ඉඳිති පේනු මාළු කඩේ වටේ ගෑනු මාළු නැතිව ඉඳිති පේනු සවස දෙකේ සිටලා රෑ සවස දෙකේ සිටලා රෑ නවය දහය පසුවන තුරු නවය දහය පසුවන තුරු ඉස්සන් කුනිස්සන් හල්මැස්සන් පොකිරිස්සන් යස ඉස්සන් කුනිස්සන් හල්මැස්සන් පොකිරිස්සන් යස හොඳ බලයන් ඇට නගුලන් බෝලා පිට භූවිකිනේ හොඳ බලයන් ඇට නගුලන් බෝලා පිට භූවිකිනේ ශාන්ත ජෝන්ගේ විදී කඩේ මාළු වෙලඳාම මාළු වෙලඳාම ශාන්ත ජෝන්ගේ විදී කඩේ මෙව්වා ගන්ට තම්බිලා තම්බි අප්පුලා ආයලා සිඤ්ඤෝර්ලා මෙව්වා ගන්ට තම්බිලා තම්බි අප්පුලා ආයලා සිඤ්ඤෝර්ලා බොහෝ ජාති දෙමළ ඉංග්‍රීසි බොහෝ ජාති දෙමළ ඉංග්‍රීසි තුපහින්ද අරාබි එති තුපහින්ද අරාබි එති නෙකනෙකදි කරන් පාට ඇති නන්නන් මාළුත් විකිනෙති නෙකනෙකදි කරන් පාට ඇති නන්නන් මාළුත් විකිනෙති රට ලබුවම් බටු කරපිංචද සේරද විකුණන්නේ රට ලබුවම් බටු කරපිංචද සේරද විකුණන්නේ ශාන්ත ජෝන්ගේ විදී කඩේ මාළු වෙලඳාම මාළු වෙලඳාම ශාන්ත ජෝන්ගේ විදී කඩේ විදී කඩේ හරි thank you හරි දැන් කොහොමද ඒක ඒ සින්දු හොඳයිද හරි දැන් මම ඒකයි කිව්වේ දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේ සින්දු ඇතුලේ ඔයාලට දැනුණ දේවල් මොනවද දැන් අපි එක එක සින්දු අහලා තියෙනවානේ සරල ගීත ඒ කියන්නේ අපි දැන් අපි ගත්තොත් අපේ අමරදේව මහත්මයාගේ හරි නන්දාමාලනී මහත්මියගේ හරි අපි අලුත් පරපුරේ ගත්තොත් අපි අලුත් පරපුරේ ලස්සන සින්දු අහලා තියෙනවානේ හරි ඒවා ඇවිල්ලා සරල ගීතනේ දැන් මේවත් සරල ගීත තමයි හැබැයි මේවයි තියෙන විශේෂත්වය මම අර ඉස්සෙල්ලා කිව්වේ දැන් මේවා හරි ටිකක් ප්‍රාසංගිකයි මේ දැන් මේවා නේද සර් දැන් මේවයි තියෙනවා පොඩි ප්‍රාසංගික බව කියන්නේ මේක අර ඉදිරිපත් කරද්දි දැන් අපි අර දැන් අපේ අමරදේව මහත්තයාගේ සින්දුවක් කිව්වොත් අපි දැන් අපි නිකන් මේ පරණ සින්දුවක් කිව්වොත් සසර වසන තුරු වගේ සින්දුවක් කිව්වොත් ඒක ඉතින් දැන් ඒක ඇවිල්ලා පොඩ්ඩක් විඳින්න ඒක වෙනම විදිහකට කියන එක. ඒක වැඩි අපි අර මේ perform කරලා කරන්නේ නැහනේ. හැබැයි දැන් නාට්‍ය ගීතයක් එහෙමද? නෑ. හරි ඒක තියෙන විශේෂත්වය මොකද්ද? ඒක පොඩ්ඩක් අපි අර රංගපාලනයද කරන්නේ. දැන් මගෙන් එහෙම පෙනුනත් දැන් එහෙම පෙනුනද පොඩ්ඩක් හරි පෙනුනද? හරි එහෙනම් වැඩේ හරි. අන්න ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මේ වේදිකා නාට්‍ය ගීතවල තියෙන විශේෂත්වය තමයි අපි ඒව ටිකක් perform කරලා කරන්නේ. අපේ මූණේ ඉරියව් දැක්කද දැන් අපි ටිකක් අර වැඩි කරලා හරි දැන් අර සින්දුව කියන්නේ මාළු කඩේ වටේ එතකොට දැන් මාළු කඩේ වටේ ගෑනුවා මාළු නැතු ඉන්න දැන් මේ බලන්න දැන් මේ හතර දෙනා හරිද මේ ඔන්න කෙල්ලෝ හතර දෙනා ඉන්නවා දැන් මාළු ගන්න බලාගෙන හරිද අයියෝ අදත් නෑනේ මාළු දැන් මාළු කඩේට ඇවිල්ලා මාළු නෑ හරිද දැන් එතකොට පොඩ්ඩක් එපා වෙලානේ ඉන්නේ දැන් එතකොට ඉන්නවා දාන්නේ මාළු නෑ අද නේද මාරයි මේ හොඳයි අපි බලාපොරොත්තු වුණා මාළු නැති වෙයි කියලා නෙවෙයිනේ දැන් ඒක ඩිසපොයින්ටඩ් නේ කියන්නේ මාළු නැති වුණා කියන එක අප්සෙට් දැන් අයියෝ මාළු නෑ අදත් නෑ හරි දැන් එතකොට අර දැන් කොහොමද මේ සින්දුව ඉන්නේ එතකොට
මාළු කඩේ වටේ ගෑනු මාළු නැතිව ඉඳිති පේනු. ඒ කියන්නේ මාළු නැතුව ඉන්නවා පේන්න ඕනේ. දැන් ඒක පේන්න නම් අර මූණෙන් ඒ එක්ස්ප්‍රෙෂන් එක එන්න ඕනේ. හරිද? අන්න ඒවට තමයි කියන්නේ අපි ප්‍රාසංගිකව දේවල් ඉදිරිපත් කරනවා කියලා. දැන් මේ වේදිකා නාට්‍ය සින්දුවක තියෙන විශේෂම දේ තමයි අන්න ඒක. දැන් ඒක දැනුණාද? දැන් ඔයාලා වුණත් දැන් කොහෙදි හරි ආය නාට්‍ය ගීතයක් කියද්දි අපි නිකන් ආයේ එහෙම කියන්න බෑ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේක කිව්වගේම ශාන්ත ජෝන්ගේ වීදියේ කඩේ මාළු එළඳාම කියලා නම් කියන්න එපා. හරිද? එහෙම ආයේ කියන්නේ නැහැ. එහෙම කියනවද ආයේ? එහෙම කියනවද ආයේ? හරි. එහෙනම් කොහොමද කියන්නේ? ශාන්ත ජෝන්ගේ වීදියේ කඩේ. අපේ මූණ අපිට මූණ හොඳට වැඩ කරවන්න පුළුවන්. අපිට ලස්සන මූණක් දීලා තියෙනවනේ. දැන් මේ ලස්සන මූණ ටිකක් තියෙන්නේ මේ. අම්මා දැක්කාම දැන් මට තව සින්දු 5ක් විතර කියලා යන්න හිතනවා. එච්චරකට මට සතුටුයි දැන් මූණ ටික දැක්කාම. හරි. දැන් ඒකින්ද අපිට මෙච්චර ලස්සන මූණක් දීලා තියෙන එකේ අපි ඇයි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ? අපිට මේ විෂය ඇතුලේ අපිට පාවිච්චි කරන්න වටිනම දෙයක් තමයි මේ මූණ කියන එක. මමත් පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අපිට මේ විෂයන් ඇතුලේ මං කියන්නේ මේක නාට්‍ය ආරංග කලාව වේවා සංනිවේදනාධ්‍යයනය වේවා දැන් අපි කරන්නේ මේ දේවල් අපි කට්ටියක් එක ගනුදෙනු කරන විෂයන්නේ. එතකොට අපිට අනික් බලාගෙන ඉන්න කෙනාට ආස හිතන විදිහට ඒවා කරන්න පුළුවන්. අන්න ඒකට තමයි අපිට මේ ලස්සන මූණක් ලස්සන එක ෂේප් එකේ ඇඟවල් දැන් මගේ මේ ෂේප් එක පේනවනේ. කෙලින්ම ලස්සන දුන්නක් වගේ ඉන්නව නේද? ඒක තමයි. ඒ වුණාට දැන් මට මම මේක පාවිච්චි කරගද්දි මම ඒකට ගැළපෙන විදිහට සමහර තැන් වලට පාවිච්චි කරනවා. හරි. එක එක්කෙනාට එක එක විදිහේ අනන්‍යතා දීලා තියෙන්නේ. අන්න ඒ දේවල් ලස්සනට පාවිච්චි කරන්න. අපි කරන ඕනම විෂයක් ඇතුලේ මං කියන්නේ විශේෂයෙන් අපි මේ ප්‍රාසංගික මේ අපේ මේ ප්‍රායෝගික විෂයන් මේ වගේ සංනිවේදනාධ්‍යයනය නාට්‍ය ආරංග කලාව සංගීතය නැටුම් මෙන්න මේ වගේ විෂයන් ඇතුලේ අපිට මේවා පාවිච්චි කරගන්න හරිම වටිනවා. ඒ කියන්නේ අපිට ප්‍රායෝගිකව මේවා පාවිච්චි කරගන්න දීලා තියෙන විෂයන් තමයි මේවා. හරිද? එතකොට එහෙනම් දැන් ආය මං කියන්නේ නාට්‍ය ආරංග කලාව කරන කෙනෙක් වේවා නැති කෙනෙක් වේවා නාට්‍ය සින්දුවක් එහෙම කියන්න කිව්වොත් ඔන්න දැන් මොකක් හරි වැඩක නාට්‍ය සින්දුවක් කියන්න තියෙනවා. හරිද? ආයෙ ගිහිල්ලා අර විදියට කියනවද? අර අපි ඉස්සර රැස්වීම් වලට ගිහිල්ලා උදා රැස්වීම් වලට ගිහිල්ලා මුළු සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ නාට්‍ය ගීතයක් ගායනා කිරීමටයි. ශාන්ත ජෝන්ගේ වීදි එහෙම කියන්නේ ආයෙ. හරිද? කෙලින්ම එන්ටර්ටේන් කරලා ගන්න ඕනේ. මේක එන්ටර්ටේන් කරලා ගන්න පුළුවන් දෙයක්. හරි. මේ විෂයන් අපි අපිට විඳින්න පුළුවන් විෂයන්. හරිද? ඒක නිසා ඒ දේවල් ඔයාලා පාවිච්චි කරන්න ඔයාලට ඉස්සරහට වැදගත් වෙයි. හරිද? ඔයාලගේ මූණ ඔයාලගේ අංග චලන ඔයාලට ලස්සනට පාවිච්චි කරලා ලස්සනට වැඩක් ගන්න පුළුවන් දේවල් තමයි මේ ඔයාලට හම්බෙලා තියෙන්නේ. හරිද? එතකොට එහෙනම් ඔන්න ඕක තමයි මම අර ඉස්සලා කිව්වා වගේ දැන් මම නාට්‍ය ගීතයක් ඔයාලත් එක්ක කියලා පෙන්නුවේම අන්න මේකේ තියෙන මේ සුවිශේෂී කාරණා ටික ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්නත් එක්ක. හරි. එතකොට අපි තව සින්දුවක් කියනවද? හාද? මේ හරි. දැන් ඒක ලෑස්තිද දන්නේ? ලෑස්ති. හරි. තව සින්දුවක් තියෙනවා මේ දැන් මේකත් ඇවිල්ලා මේකත් ලස්සන මේක නූර්ති ගීයක්. හරි. එතකොට අපි මේ විෂය ඇතුලේ එක නාට්‍ය ගීත ඉගෙන ගන්නවානේ. දැන් ඔයාලා අහලා ඇති මේ සින්දු අහලා ඇති මේ දැන් අද ඔයාලා ඉගෙන ගන්න ඕනේ දේ තමයි මට විශේෂයෙන්ම ඔයාලට කියන්න උවමනා වුණ දේ අපි හිතනවට වැඩිය අපේ මේ මූණ අපේ අංග චලන හරි ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හරියට පාවිච්චි නොකරන දෙයක් මේක. මේ විෂයන් ඇතුලේ. හරි. අපිට ප්‍රාසංගිකව කට්ටියව අල්ල ගන්න පුළුවන් ආකර්ෂණය කරගන්න පුළුවන් අපිට පොඩි ඉක්විප්මන්ට්ස් ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. හරිද? දැන් අපි මේ ටික පාවිච්චි කරන්නේ මොනවටද? උදේට නැගිටිනවා, දට්ටිය මදිනවා, හරි. උදේම ඔන්න දැන් සමීර් සර්ගේ පන්ති එනවා, ඉඳ ගන්නවා. හරි. මම ඇවිල්ලා ඉතින් ඉඳගෙන ඉන්නවා. සර් ඉන්න ඒවට දැන් මේ වැඩි හයියෙන් කතා කරන්නෙත් නෑ. ඔව්.
ඔහොම ඉන්නවනේ. ඒ ටික මදි. ඒ ටික මදි. හරිද? අපිට ඊට වැඩිය මේ අපේ මේවා ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේට වැඩිය ප්‍රාසංගික වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් ආයේ දැන් සින්දුවක් එහෙම කියද්දී අර කලින් කිව්වා වගේ නෙවෙයි ටිකක් හොඳට වින්දලා කියනව නේද? ඔව්ද? නියමයි. අන්න එහෙම තමයි වෙන්න ඕනේ. දැන් මම ආසෙමයි දැන් ආයේ දවසක සමීර සර් මට කතා කරලා ආවොත් එහෙම දැන් සමීර සර්ගෙන් මං අහන්න ඕන මෙන්න අපේ මේ කෙල්ල කොල්ල ටික මෙන්න මේ දැන් මෙහෙම පොඩි වැඩක් තිබුණා සින්දු ටිකක් එහෙම කිව්වා කොහොමද? හරි ආය රංගපාලා කිව්වේ කියලා මට අහන්නේම හම්බුනොත් මං ආයේ දවසක එනවා ඔයාලා බලන්න. මල් ලොකු ඈතකත් නෙවෙයි ඉන්නේ කිහින්ද මට එන්නත් පුළුවන්. නේ? හරි. එහෙනම් හරි. අපි තව සින්දුවක් කියමු. හරි. මේකත් ඔයාලා දන්න සින්දුවක් වෙයි. ඔයාලා අහලා තියෙනවද මේ දන්නවන් හුන් අප කන්නසාමි රාජදූරේ කියලා සින්දුවක් අහලා තියෙනවා? හරි. කියමුද? හාද? හරි. එහෙනම් අපි කියමු. අන්න කොහමද? ඒකත් හොඳයිද? හොඳයිද? හොඳටම හොඳයිද? කොච්චර හොඳයිද? කොච්චරද? නියමයි. අන්න හරි. දැන් අන්න මං කියන්නේ දැන් අපි හිතනවට වැඩිය අපිට වේදිකා නාට්‍ය ගීත රස විඳින්න පුළුවන්. අපිට වැඩේ වෙලා තියෙන්නේ අපිට ඒව ටිකක් අපිට ඒව සමීපයි. අපි හිතනවට වැඩිය අපිට ඒව සමීපයි. හැබැයි ඒවා ගැන අපි ලොකු අධ්‍යයනයක් කරලා නැහැ. අන්න හරි. ඇහෙනවා මදි. ඒ කියන්නේ අපි ඇහෙනවා මදි. ඒවා අහනවා මදි. කියන්නේ අපි උනන්දුවෙන් ඒවා ඇහුවොත් පොඩි ආතල් එකක් සෙට් වෙනව නේද? දැන් අපි අර අලුත් සින්දු අහනවා වගේම මේවත් නිතර නිකන් අහන්න ගත්තොත් පොඩ්ඩක් සෙට් වෙනවා වගේක් තියෙනවනේ. තියෙනවද? මන් දන්නේ නැහැ. තියෙනවද? ඔව්ද? අන්න හරි. ඒ ගානට આવොත් තමයි මම විශ්වාස කරන්නේ ඒක එහෙම එකක් තියෙනවා කියලා. හරි. හරි. අන්න ඒක තමයි කියන්නේ. එහෙනම් ඒව දැන් එහෙනම් මං කියන්නේ අදින් පස්සේ ගෙදර ගිහිල්ලා හරි පොඩ්ඩක් වැඩිපුර පොඩි ස්ටඩි එකක් කරන්න මේ වේදිකා නාට්‍ය ගීත මොනවද? දැන් මේ අපි දෙකක් විතරනේ කිව්වේ. තව මේ වගේ සෑහෙන්න තියෙනවා ලස්සන සින්දු. හරි. මේ කියන්නේ අපි අහලා නැති, අපි අහලා තියෙන. හරි. සමහර වෙලාවට මේ වගේම අර අපි අහලා නැති ආස හිතන සින්දු ගොඩක් තියෙනවා වේදිකා නාට්‍ය සින්දු. ඔයාලා ගිහිල්ලා අහන්න. ඒවා එතකොට ඔයාලට ටිකක් වැඩිපුර රස විඳින්න පුළුවන් කමක් හම්බෙයි ඒවා. මීට වැඩිය තියා තව සමීප වෙයි. දැන් ඊළඟ පාරක මට එන්න හම්බුනොත්. හරි. ආයාවට පස්සේ ඔයාලා මට කියලා පෙන්වන්න ඕන නාට්‍ය ගීත ටිකක්. පෙන්නනවද? ඔව්ද? හාද? කොහෙද හරි හම්බුනොත්? හරි. දැන් එහෙනම් දැන් විභාගෙත් එක්ක දැන් විභාගෙටත් ළඟයිනේ. දැන් ඒවත් එක්ක දැන් පාඩම් වැඩ ටිකක් කරන ගමන් කම්මැලි හිතන වෙලාවක ඔයාගේ සින්දුවක් අහලා ඔයාලගේ හිත රිලැක්ස් කරගන්නත් පුළුවන්. ඔයාලට පොඩ්ඩක් එන්ජොයි කරන්න පුළුවන් දෙයක් තමයි මේ වේදිකා නාට්‍ය කලාව. ඉතින් ඒකින්ද මම ආයිත් කියන්නේ ඔයාලට පුළුවන් හැම වෙලාවකම මේ මං කියන්නේ මේ නගරෙට වේවා හරි නුවරට හරි කොහෙට හරි આવොත් වේදිකා නාට්‍ය බලන්න. වේදිකා නාට්‍ය රස විඳින්න පුරුදු වෙන්නේ ඒක හරිම ලස්සන කලාවක්. මම වැඩිපුර වේදිකා නාට්‍ය ගැන ටිකක් කතා කරන්නේ. වේදිකා නාට්‍ය ටිකක් අපිට අර අපිට ටිකක් දුරස් වේගෙන යනවා වගේ මට දැනෙන හින්දා. එහෙම නේද? අපිට මේ වේදිකා නාට්‍ය ගොඩක් රස විඳින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි ඒකෙන් පොඩ්ඩක් අර දුරස් වෙලා වගේ ඉන්න හින්දා ඒකේ රහ අපිට පොඩ්ඩක් මග ඇරිලා තියෙන්නේ. එහෙම නේද? වේදිකා නාට්‍යයක් ආය ආවොත් බලනවද අනිවාර්යෙන්? බලනවද? මං කිව්වේ ඒ ගානට ආවොත් තමයි මං විශ්වාස කරන්නේ එහෙනම් බලනවම තමයි කියලා. හරිද? ඒකින්ද මේ මං හරි ආසයි මට හරිම සතුටුයි අද ඔයාලත් එක්ක මේම පොඩි වෙලාවක් ගත කරන්න හම්බුනේ එක ඔයාලත් එක්ක අදහස් ටිකක් බෙදා ගන්න හම්බෙච්ච එක. ඉතින් මං කැමතියි මීට වැඩිය වෙලාවක් මේ ගත කරන්න පුළුවන් නම් නේද අපේ වෙලාවත් එක්ක. එහෙනම් අන්තිම වතාවට කියන්න ඕනේ එහෙනම් මේ සර්ට ගොඩක් ස්තුතියි සමීර සර්ට මේ අවස්ථාවට ආරාධනා කරාට. ඒ වගේම ඔයාලටත් ගොඩක් ස්තුතියි ආසාවෙන් මේවා අහගෙන ඉඳලා මාත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණාට සතුටුද අද? හරි. එහෙනම් ගොඩක් ස්තුතියි සමීර සර් මේ අවස්ථාව ලබා දුන්නාට. මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න ඔයාලත් එක්ක හරිම ආස හිතන පොඩි කාල සීමාවක් අපි ගත කරා.